ඔය සුබ සන්ධ්‍යාවක් කියවා හැමෝටම. ඔන්න අලුතෙන් ආයෙ වීඩියෝ එකක් පටන් ගත්තා. ඇවිල්ලා තින්නේ තිස්ස මහාරාමේ. මොකද්ද? තිස්ස මහාරාමේ පෙරහැර දාන්න ඇවිල්ලා ඉන්නේ. මචංලා මෙතනින් තමයි මේ පැත්තට ගියොත් තිස්ස මහාරාමේ ටවුන් එක. මේ පැත්ත හම්බන්තොට. මේ පැත්තත් යන්නේ තිස්ස මහාරාමේ පන්සල. සුපිරි වැවක් තියෙන දන්සලකුත් තියෙනවා ගෙලින්ම. අම්මට උඩු පොලිම සැප පොලිමක් තියෙන්නේ. පැලෙන්න සෙනග ඉන්නේ. fried rice යාළුවේ fried rice දන්සලක් තියෙන. තිස්ස මහාරාමේ වැවගාව fried rice දන්සල. යාළුවේ fried rice දන්සලක් තියෙන්නේ. අපිට කන්න වෙලාවක් නැහැ. අපි උදේ කෑවා. දවල් තිබ්බා අපි තිස්ස මහාරාමේ පන්සලේ හිටියේ. පන්සලේ තිබ්බා ඒකත් රයිස් දන්සලක්. අපි එහෙන් කෑවා දවල්ට. උදේ වීඩියෝ කරගන්න විදිහක් තිබ්බේ නෑ. මේ පොඩ්ඩක් අමාරු වුණා වැඩේ. ෆෝන් එකේ බැටරිත් බහලා තිබ්බ හින්දා. ඊට පස්සේ අපි මෙහෙන් රූම් එකක් අරන් අද නැවතිලා ඉන්නේ. නැවතිලා ඉන්න ගමන් තමයි හවස් වරුවේ පෙරහැර බලන්නත් එක්ක ආපහු පන්සල පැත්තට යන්නේ. අලුයි මේ දින්නේ තිස්ස වැව. පාරපණිමුද? අලුයි මේ දින්නේ තිස්ස වැව. මාළු බැදපුවා තියෙනවා එහා පැත්තේ. පේනවද නැහැ තියෙන පොඩියට. මේ එක්කෙනෙක් ඉඳගෙන ඉන්නේ එතන කියනවා කොරලි බැදලා. බැදපු වැව් මාළු. යම් ස්වාමීන් වහන්සේ නම යම් මෙහෙවරක් කරනවානේ හැම පොඩි හාමුදුරු කෙනෙක්ම කරන්නේ හැම මෙහෙවරක්ම අදකට අපි සතුටු සිතින් අනුමෝදන් වෙමු. මේ තා ස්වාමීන් වහන්සේලා 200කට ආසන්න සංඝ පිරිසක් මෙතෙක් කරපු හැම මෙහෙවරක්ම අපි සතුටු සිතින් අනුමෝදන් වෙමු. සියලු ස්වාමීන් වහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඔබ වහන්සේලාට අපින් වැඩ වඩන්න පහක් ලැබේවා. ඔබ වහන්සේලා කරන්නා වූ සියලු මේ පසු අවසානයේ නිර්වාණ අවබෝධය සපක් කරගන්න පහක් ලැබේවා. මේ අපේ මෙහෙවරට සැපවෙච්ච පින්වත් රේණුවතුල්ලා නැතිසමන්නතුළු තිරුමාජාරක චිරාත් කාලයක් තවත් මේ කල්යාණයට පවත්වාගෙන යන්න මේ හැම දිනක්ම භාග්‍ය පිණිසම හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු
තිස්සමාරාමේ බෝට්ටු පදිව. බෝට්ටු නේද? බෝට්ටු. දුර වැඩි හින්දා පේන්නේ නැහැ අප්පා. කට්ටිය එක්කෙනා මාළු වලනද? ඔන්න මචංලා බලා ගන්න තිස්සමාරාමේ වැවට සන්සෙට් එක හිරු බයින විදිය කොහොමද කියලා. කොහොමද ක්වොලිටි එක? මේ ලස්සන බලන්න ඉතින් තිස්සමාරාමේ එන්න ඕනේ. තිස්සමාරාම පෙරහැරේ. සෙනගත් ඇවිල්ලා දිනවා යන්නේ පට්ට විදියට හොඳේ. අත් වෙනවා, කොල්ල වෙනවා, ජීල් වෙනවා, බයික් වෙනවා. කැලෙන්න වාහන. Baik ya.